කල්පනාව තියෙන සිහි කල්පනාව තියෙන මිනිසෙක් මේ බණපදයේ හොත් ඒ මිනිසයාගේ ජීවිතේට ඇත්තටම වෙනසක් වෙනවා. මේ ධර්මයේ තුල ඒ වගේ ශක්තියක් තියෙනවා. මේ ධර්මයේ තුල පිහිට තවමත් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම මම ඔබටයි මේ ධර්ම දේශනාව මේ මොහොතේ කරන්නේ. මෙතන සිටින පිරිස ඉස්සෙල්ලාම සවන් යොමු කරගෙන අහන්න. ලෝකේ කොතනක හරි කෙනෙක් මේ බණ අහනවාද? ඒ අය සවන් යොමු කරගෙන අහන්න. ඔබේ ජීවිතේට විශාල යහපතක් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේ පින්වතුන් අහලා තියෙන බණ අනුව කල්පනා කරන්න. මේ ගෙවාගෙන ආපු සංසාරේ අපිට ආරම්භක කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ ආරම්භක කෙලවරක් පේන්නේ. අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. තව මොන අම්මලාද ආයේ පතන්නේ අපි? තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. තවත් කුමන තාත්තලාද පතන්නේ? ස්වාමියා නොවිච්ච කෙනෙක්, බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. තවත් මොන බවලතුන්ද පතන්නේ? තවත් මොන හිමිවරුන්ද පතන්නේ? දුව නොවිච්ච කෙනෙක් නැහැ. පුතා නොවිච්ච කෙනෙක් නැහැ. තවත් කුමන දරුවන්ද පතන්නේ? මේ මහ පොළොවේ හිස තියපු නැති තැනක් නැහැ. තව මොන ඉඩමක්ද පතන්නේ? මේ අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේදී කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල්වනේ සල් රුක් දෙකක් අතර පැන වූ යහනේ සැතපෙනකොට පිරිනිවන් වඩින්න බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, පින්වත් ආනන්ද, මම මේ සැතපීලා ඉන්න ඉරියව්වේ මේ විදිහටම මීට කලින් 6 වතාවක් මෙතනම අවසන් හුස්ම හෙල්ලලා තියෙනවා කිව්වා. මේ කල්පේ විතරක්. බුදු කෙනෙකුටත් එසේනම් බුදුරු සාමාන්‍යයෙන් බහුල වශයෙන් බ්‍රහ්ම ලෝකේ වාසය කරන්නේ සසරේ. බෝධිසත්වයන්ගේ මහගෙදර බ්‍රහ්ම ලෝකේ. රහතන් වහන්සේලාගේ මහගෙදර තව්තිසාව. ඊළඟට නිවන් දකින්න ඉන්න අයගේ මහගෙදර තුසිතේ. සසරේ යන අයගේ මහගෙදර සතර අපාය. ඉතින් වැඩිමනක්ම බ්‍රහ්ම ලෝකේ හිටපු මහ බෝධිසත්වයෝ මේ මහ පොළොවේ අවසන් හුස්ම හෙළපු